නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ සබ්බං ආමබන්තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විසංඛාර ගතං චිත්තං සංඛානං khය මජ්ජගාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ සැකවරණයි අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මම ඉදිරිපත් කළේ ශාන්තිනායක බුද්ධානන් වහන්සේ විසින් දේශිත තාමත් වැදගත් දේශනා පාඨයක අවසාන කොටසක්. මේ දේශනා පාඨයෙන් ශාන්තිනායකයන්න් වහන්සේ අදහස් කරලා තියෙන්නේ මේ සසරට යන ගමන සත්‍යයේ සසර ගමනක් තියෙනවනේ මේ සාංශාරික ගමන නතර කිරීමේ ප්‍රතිපදාවේදී අපි විසින් ශ්‍රාවකයා විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව උන්වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරලා තියෙනවා. විසංඛාර ගතං චිත්තං සංඛානං khය මජ්ජගා සංස්කරණේ නෝ සිත හේවත් සංහාවට නොගිය සිත සංස්කරණේ නෝ සිත හේවත් සංහාවට නොයන සිත භවයට යන්නේ නැහැ. කොට සංස්කරණය වෙනවා කියලා කියන්නේ සංහාවෙන් තෙතමෙන වෙනවා කියන එකයි. සංහාවට යනවා කියන එක කියන්නේ
ඒකට දැන් අපි එහෙනම් මේ සිත කොහොමද සකස් වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉස්හාල් පස්සනාවෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණයක් මේ ලෝක ධාතු වල ජීවත් වෙනා උත්පත්තියෝ සාන්තිනායක දේශනාව අනුව තුන් ලෝක ධාතුවක් ප්‍රකාශ වෙනවා. මේ ලෝක ධාතු තුන තමයි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. මේ තුන් ලෝක ධාතුවේම අපි පින්වත්නි සැරසරලා තියෙනවා. අපි නොගිය තැන, උපන් ලෝ තැන මේ විශ්ව ධාතුව තුළ දකින්න හම්බෙන්නේ නැහැ. දේශනාව අනුව ජීවන තුනයි. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. දැන් මේ කාමාවචර ලෝක ගැන අපි කතා කරනකොට දේශනාවන පැහැදිලි වෙනවා සුගති හා දුගති කියලා දෙකක් තියෙනවා. කාමාවචර ලෝක, සුගති හා දුගති කියලා ස්ථාන දෙකක් තියෙනවා. එතකොට මේ ස්ථාන දෙකෙහි සත්‍ය ප්‍රතිසන්දි ලබන්න නම් අන්දජ, ජලාබුජ, සංකේතජ, ඕපපාති කියන මේ අවස්ථා හතරෙන් එකකින් මේ ස්ථාන තුنين එක උත්පත්ති ලබනවා. එතකොට මේ උත්පත්ති ලබන මේ කාම ලෝක ගැන කතා කරනකොට ජීවි ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි තමයි ස්ථාන 6 විදිහට ස්ථාන 6යි, මනුෂ්‍ය ලෝකයයි. එතන තියෙන සප්ත ස්වර්ගය කියලා කියන්නේ ඔතනයි. එතකොට මේ ස්ථානවල උත්පත්ති ලබන්න නම් පින්වත්නි කර්ම රැස් කරන්න ඕනේ. කර්ම රැස් කරන්න ඕනේ. ඒ කර්මද තියෙන කාමාවචර කර්ම කියලා. මේ කර්ම කියන වචනේ කියන්නේ සංකාර කියන වචනේ තමයි කියලා තියෙන්නේ. කර්ම කියලා කියන්නේ පින්කම්. එතකොට සාමාන්‍යයෙන් දේශනාවේදී පැහැදිලි කරනවා මේ සත්‍ය සම්බන්ධයෙන් මේ සුගතිගාමී වීමේදී පින්කම් කරන්න ඕනේ. ඒකේ පින්කම් ගැන සාකච්ඡා කරනකොට දේශනා වෙනකොට පැහැදිලි වෙනවා අලෝභ, අදෝෂ, අමෝහ කියලා කුසල මූල තියෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූල පදනම් කරගෙන යහපත් කටයුත්තක් කළාම ආන්‍යයේ විපාකාර වශයෙන් යාට සප්ත ස්වර්ගයක උත්පත්ති ලබන්න පුළුවන් වෙනවා. කම්මං සත්‍යේ විදජති යදිදං සීනප්පනීතතා. කර්මා රූපව සත්‍යය සීන කරනවා, ප්‍රණීත කරනවා. මෙතන ප්‍රණීත භාවය කියලා කියන්නේ සප්ත ස්වර්ගී ස්ථානවලයි. ප්‍රණීත කියන්නේ උසස් ස්ථානයක් කියන අදහසනේ. ඒක සුගති කියලා සිදිලා තියෙනවා. ප්‍රණීත කියලා කියන්නේ එතනමයි. එහෙනම් ඒ තැනකට යන්න නම් අපි කර්ම කරන්න ඕනේ. ඒ පින්කම් වලදී අලෝභ, අදෝෂ, අමෝහ ඒ කියන්නේ කුසල මූල. කුසල මූල පදනම් කරගත්තා වූ යම් කෙනෙක් කර්මයක් කළොත් මෙන්න මේ සප්ත ස්වර්ගයේ උත්පත්ති ලබන්න පුළුවන්. තවත් තියෙන කාම ලෝක හතරක් ඒකට අපි කියන්නේ සතර අපාය කියලා. සතර අපාය. එතන කාම ලෝක, ඒ කාම ලෝක තමයි නරකය, තිරිසම්, ප්‍රේත, අසුරනිකා කියන ස්ථාන හතර. එතකොට ඔය කාමාවචර හොඳ භූමි 11කුත්, මේ හොඳ භූමි 7කුත්, එතකොට නරක භූමි 4කුත් තියෙනවා. සුගතිය, දුගතිය. මෙන්න මේ හතරෙහිම උත්පත්ති ලබන ශක්තිය කරන්නා වූ සියලුම කර්ම කාමාවචර කර්මයි. ඊළඟට තියෙන රූපාවචර කර්ම. දැන් මේ ලෝක ධාතුවේ උත්පත්ති ලබන මේ භෞතික සත්‍ය අතර ඉතලම තන සිටින මේ මිනිසයාට සිත දියුණු කරලා රූපාවචර ධ්‍යාන බල ඇති කරගන්න පුළුවන්. තවත් ඒකිටම දියුණු කරලා තවත් ඉස්සලක් සිත දිනු කරගත්තාම අරූපාවචර සමාපatti ඇති කරගන්නත් පුළුවන්. ඒතර රූපාවචර කර්ම කරගත් එක්කෙනා රූපාවචර ලෝකයට යනවා. අරූපාවචර කර්ම ඇති කරගත්තා අය අරූපාවචර ලෝකයට යනවා. ඒක කාමාවචර කර්ම කිරීම නිසා කාම ලෝකවල, රූපාවචර කර්ම කරපු නිසා රූපාවචර ලෝකවල, අරූපාවචර කර්ම කරපු එක්කෙනා අරූපාවචර ලෝක. මේ තුන් ලෝක ධාතුවට එහෙනම්
සත්‍ය ගෙනියන්නේ කොමකින්ද? කර්මයෙන්. බුදු දේශනාවත් කර්මය ගැන පැහැදිලි කරන්නා වූ දේශනාවක් සාන්තිනායක දර්ශනය. කම්මං සත්‍ය විපජිති යදිදං පීතිනක් සමිච්ඡතා. ඒතර මේ කර්මය කියන වචනේ තේරුම මොකද්ද? සංඛාර කියන වචනේ තමයි අපි ගලපලා ගන්න වෙන්නේ. කර්මය කියලා කියන්නේ තණ්හාවෙන් ප්‍රතිම නිවුණා සිත්. දැන් අපි මේ ඔක්කොම ලෝක තුනටම කියනවා ලෞකික කියන වචනය. මේ ලෝක තුනටම කියනවා ලෞකික. කාමාවචරත් ලෞකිකයි, රූපාවචරත් ලෞකිකයි, රූපාවචරත් ලෞකිකයි. එතකොට ඒ තුන් ලෝක ධාතුවේ යම් කිසික් උත්පත්ති ලැබනවා නම් ඒ හැම ලෝකයක්ම ලෞකික ලෝක. ලෝක ධාතුව සහිත දේවල්. දැන් රහතන් වහන්සේගේ සිතක් ගැන කතා කරනකොට උන්වහන්සේලාට සිත් පහළ වෙනවා. ඒ සිත්වල තණ්හාව නැහැ. ඒ සිත්වල තණ්හාව නැති නිසා ඒ සිත්වලට කියන්නේ ලෝකෝත්තර කුසල් සිත්. එතකොට මේ තුන් ලෝක ධාතුවෙන් අත්මි දුනාව දේවත් තණ්හාවෙන් මුදාගත්තා වූ තණ්හාවට නොගියු සිත් තමයි ලෝකෝත්තර කුසල් සිත්. ආන්ගේ ලෝකෝත්තර කුසල් සිතක් පින්වත්නි අපිට පිටර ගන්න පුළුවන් නම් මේ ලෝක තුනෙන්ම අපිට අත්මි දෙන්න පුළුවන්. හැබැයි එතෙන් යන්න මේ ශාන්තිනායක දර්ශනය තුළ සමථා විදර්ශනා කියලා භාවනා දෙකක් තියෙනවා. මේ දෙක හරියට පරිපූර්ණ කරගත්තොත් මේ තුන් ලෝක ධාතුන් අත්මිදලා ලෝකයෙන් ඉතර වෙන්න පුළුවන්. ආනික කියන ලෝකෝත්තර කුසල් සිත් වඩනවා කියන අදහස් තමයි එතෙන්දි ගන්න වෙන්නේ. දැන් පැහැදිලි කරගත්තා අපි එක්තරා ප්‍රමාණයකට මේ සත්‍ය සංසතියම අත්සංකීතලෙන් ලෝක ධාතු වල උත්පත්ති ලබන සත්‍යයෝ ලෝක තුනකට යනවා. ඒ ලෝක තුන උත්පත්ති ලබන ක්‍රම සහ විදි අවස්ථා හතරක් දේශනාව සඳහන් වෙනවා. අන්දජ, ජලාබුජ, සංකේතජ, ඕපපාතික කියලා. හැබැයි මේ ලෝක ධාතු තුනම උත්පත්ති ලබන සත්‍යෝ කරන්නේ කර්ම. මේ කර්ම කොටස් තුනක් බෙදුවා. කාමාවචර කර්ම, රූපාවචර කර්ම, අරූපාවචර කර්ම. මේ කර්ම කියන තැන තියෙන සංහාව. ඒ සංහාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා දේශනා සඳහන් ඉන්නේ මේ අවස්ථා තුන. දැන් මේ ශාන්තිනායක දර්ශනය තුළට ඇතුළු වෙනා වූ මේ ආර්ය ශ්‍රාවකයා මේ ලෝක ධාතු තුනෙහි ක්‍රියාකාරීත්වය හොඳට අවබෝධ කරගෙන මේ තුන් ලෝක ධාතුන්ම අත්මි දෙන්න ප්‍රතිපදාවකට යන්න ඕනේ. ප්‍රතිපදාවට යන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා ලෝකෝත්තර කුසල් සිත් වඩන්න කියලා උන්වහන්සේ අනුදැන වදාළා තියෙනවා. ඒ ලෝකෝත්තර කුසල් සිත් කියනවා පින්වත්නි 8ක්. ලෝකෝත්තර කුසල් සිත් 8ක් තියෙනවා. ඒ 8 තමයි සෝවාන් මාර්ගසිත ඵලසිත, සකෘදාගාමී මාර්ගසිත ඵලසිත, අනාගාමී මාර්ගසිත ඵලසිත, අරහත් මාර්ගසිත ඵලසිත. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතිපදාව වේදෙන මේ භෞතික සත්‍යයන් අතර ඉන්නලම තන සිටින්නේ මේ මනුෂ්‍ය තලයයි. මනුෂ්‍ය තලයේ උත්පත්ති ලැබෙන අය. එතකොට ඒ නිසා බුද්ධානන් වහන්සේ මේ මනුෂ්‍ය තලයේ තියෙන වටිනාකම අගය ඒ වැදගත්කම බොහෝ දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. දුර්ලභංච මනුෂ්‍යත්වං කියලා දේශනා කරේ මෙන්න මේ උදාහරණය අපිට ඉදිරිපත් කිරීමටයි අපි ලබාගත්තා වූ උත්තර මනුෂ්‍ය ස්වභාවයේ වටිනාකම අගය එහි වැදගත්කම අපි තේරුම් ගන්න ඕනේ. එනම් මේ තුන් ලෝක ධාතුන් ඉස්සෙල්ලාම දැනසිටින්නේ භෞතික සත්‍යයන් අතර මනුෂ්‍යයයි. ඒකනම් මේ මනුෂ්‍යාත් භාවයක් මේ විද්‍යෝත්පාද කාලයක අපි ඉස්පත් ලබා ගත්තා. අපිට තියෙන්නේ මේ සසර ගමන නිමා කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක සිටීමයි. දැන් මම මුලින් සඳහන් කළා දැන් මේ පින්වතුන්ට එක්තරා ප්‍රමාණයකට අවබෝධයක් දුන්නා. ඒ සාරික සත්‍යයේ උත්පත්ති ලැබෙන තැන්. එතකොට මේ ලෝකයේ ධාතු තුනක් ගැන දේශනා කළා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඒ තුන් ලෝක ධාතුවට යම් කෙනෙක් සත්‍යයක් වශයෙන් උත්පත්ති ලබන්නේ
කුමක් කරපු නිසාද? කර්ම රැස් කරපු නිසා. හැබැයි මේ ලෝක ධාතුවෙන් අත්මිදෙන නම් කර්ම ක්ෂය කරගන්න ඕනේ. ඒ කියන්නේ විසංකාර සිතක් සකස් කරගන්න ඕනේ. සංස්කරණේ නෝසිතක් භවයට නොවන සිතක් සකස් කර ගැනීම තමයි මේ සම්බුද්ධ දේශනාවේ තියෙන ආකාරවත් වැදගත් අනිදෙන් සංස්කෘතියක් ඇතිරි කරලා කියලා තියෙන්නේ. ඒකට විසංඛාරගත සිත. දැන් අපි තව ටිකක් අපි ඉදිරියට යමු. පින්වතුනි මේ අපේ ජීවිත පැවැත්මක් තියෙනවා. මේ සංසාරික ජීවිතේ අපි ලෝක ධාතු වල උත්පත්ති ලැබලා උතුම් මනුෂ්‍යත්ව භාවයක් ලබාගෙන යම් කිසි දෙයක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් බුද්ධිමත් මට්ටමකින් උත්පත්ති ලැබූ සත්‍ය කොටසක් බෞද්ධයා කියන්නේ විශේෂයෙන් ඒ කොටස අතර ඉන්නා ඉහළම තලයේ සිටින උත්සව පිළිස බෞද්ධ කියන්නේ බුද්ධිමත් කියන අදහසනේ යමක් සමක් හරියට තේරුම් ගන්න පුළුවන් අය. එතකොට මේ ජීවිත පැවැත්මේදී අපි ආයතන 6 ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ජීවිත පැවැත්මක් පවත්නවා. ඒ ජීවිත පැවැත්මේදී අපිට ආයතන 6ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 6 මොනවාද? ඇස, කන, නාසය, දිව, කය, මන. ඇස, කන, නාසය, දිව, කය, මන. මෙන්න මේ ආයතන 6 තමයි කියන්නේ මේ සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ස්ථාන 6. ඒතකොට මේ 6 උපකාරී කරගෙන අපි 6ක් හට ගන්න ස්වභාව ධර්මයක් 6ක් හට ගන්නවා. එතකොට ඇහ සම්බන්ධයෙන් බලන සිත, කන සම්බන්ධයෙන් අහන සිත, නාසය සම්බන්ධයෙන් ආග්‍රහණය කරන සිත, දිව සම්බන්ධයෙන් රස බලන සිත, ඊළඟට කය සම්බන්ධයෙන් පහස ලබන සිත, මන සම්බන්ධයෙන් මෙනෙහි කරන සිත. මෙන්න මේ 6 තමයි සත්‍ය සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක වෙන්නේ සිතක ක්‍රියාකාරීත්වයේ මේ ආයතන 6 පදනම් කරගෙන. දැන් අපි තා පොඩ්ඩක් ඒක ගැන තීරුම් ගන්න ඕන. මොකද මෙතනදී මේ මාත්‍රකාවක් වශයෙන් ගත්තේ මේ සිත සකස් වීමේ ස්වභාවය අපි දැනගන්න ඕන. හේතුවකුත් තියෙනවා. ආයතනයක් කියනවා පැහැදිලි කරගත්තානේ. එතකොට මේ සත්‍යයේ ජීවන පැවැත්මක් තියෙන සිතක් හට ගන්න ස්ථාන 6ක් තියෙනවා. එතකොට මේ ජීවත් වෙනවා කියන්නේ මේ සිත් 6ේ ක්‍රියාකාරීත්වය. ජීවත් වෙනවාම කියන්නේ මේ සිත් 6ේ ක්‍රියාකාරීත්වයමයි. මරණ මොහොතේදී මොකද වෙන්නේ? මේ කය සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන ආයතන 5 ලොක් වෙනවා. ලොක් වෙනවා කියන්නේ ක්‍රියා විරහිත වෙනවා. මේ කය සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන ආයතන 5 මොනවාද? ඇස, කන, නාසය, දිව, කය. ඔය 5 තමයි මේ සත්‍යයේ කයෙහි ප්‍රධාන පෙරෙන්දම තියෙන ඉන්ද්‍රිය 6. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ධාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. තව ඉන්ද්‍රියක් තියෙන ප්‍රධාන ඉන්ද්‍රිය තමයි මන ඉන්ද්‍රිය. තවත් මේ 6ට තවත් වචන වලින් සඳහන් වෙනවා. චක්කු ద్వාර, සෝත ద్వාර, ධාන ద్వාර, ජීවහා ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර. තව වචනයකින් සඳහන් වෙනවා බලන සිත, ස්ථාන සම්බන්ධයෙන් බලන සිත, ආන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. ద్వාර, ඉන්ද්‍රිය, ආයතන වශයෙන් ධර්මානුකූලව මේවලට අන්වර්ථ නාම විදිලා තියෙනවා. ධර්මානුකූලව අන්වර්ථ නාම 6ක් විදිලා තියෙනවා. ඉතින් මේ සත්‍යයේ මෙතනදී ජීවිත පැවැත්මේ අවසානයක් කියලා කියන අපිට කියන්නේ සම්මුති මරණය. සම්මුති මරණය. ඒ සම්මුති මරණය සිදුවන අවස්ථාවේදී ආයතන 6ක් ලොක් වෙන ඉස්සෙල්ලාම කය සම්බන්ධයෙන් මම කියන්නේ කය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ඉන්ද්‍රිය ద్వාර ආයතන කියන 5 අසකනාශය, ජීව, කය. මේ 5ම ලොක් වෙනවා. එතකොට වැඩ කරන ප්‍රධාන ඉන්ද්‍රිය තමයි මන ඉන්ද්‍රිය. මොන ඔය මන ඉන්ද්‍රියට ඉතින් අපි මේ භවයේ වෙන්න පුළුවන්, පෙර භවයේ වෙන්න පුළුවන්. මේ මන බොහොම බලවත් වෙනවා මේ අවස්ථාවේදී. බලවත් වෙන ඉන්ද්‍රිය තමයි මන ඉන්ද්‍රිය. මේ මන ඉන්ද්‍රියට අපි මේ ජීවිත කාලය තුළදී කරපු කියපු දේවල් ධම්මාරම්මන වශයෙන් ඇදී පවතිනවා.
ධම්මාරම්මන වශයෙන් ඇදී පවතිනවා. ඒ ධම්මාරම්මන වලට කියනවා කර්ම කියලා. ඒවට කියනවා ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්ථා කර්ම, ධාතු කර්ම. ඔය හතර තමයි දේශනා සඳහන් වෙන්නේ. මේ හතරෙන් එකක් ඇදී පවතිනවා. පාර දෙන්නේ ආංගර ප්‍රධාන ඉන්ද්‍රියක් වැඩ කරනවා. ඒ ඉන්ද්‍රිය තමයි මනේන්ද්‍රියට. එතකොට මනේන්ද්‍රියට මේ ධම්ම රූපෙන් හතරෙන් එකක් ඇදී පවතින අවස්ථාවේදී හට ගන්නවා විඥාන ශක්තිය. ඒ විඥාන ශක්තිය කියන්නේ මනෝ විඥාන ශක්තිය හේවත් ධාතුව. පැහැදිලි කරන්නේ දේශනාවේදී මනෝච්ච පටිච්ච ධම්මේසු උප්පජ්ජති මනෝ විඥාන. එතකොට මනෙහි තියෙන ප්‍රසාද රූපයක ඒ ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? අර අපේ මේ ජීවිත කාලයේදී කරපු දේවල් වලින් ආසන්න කර්ම වෙන්න පුළුවන්, ආචින්න කර්ම වෙන්න පුළුවන්, කටස්ථා කර්ම වෙන්න පුළුවන්, ගරු කර්ම වෙන්න පුළුවන්. මේ හතරෙන් එකක් අනිවාර්යයෙන්ම මනස ඇති පවතින ධම්ම රූප හේවත් සිටිවිලි වශයෙන්. ඒ අවස්ථාවේදී හට ගන්නවා සිතක්. ආනික කියන මෙනෙහි කරන සිත. ඒක කියන්නේ මෙනෙහි කරන සිත. මේ මෙනෙහි කරන සිත සකස් වුණාම ආනික කියන්නේ අරමුණක් එතෙන්දී ඇති පවතින අවස්ථාවේදී ආනික කියනවා කම්ම නිමිත්ත කියන වචනේ දේශනාවට සඳහන් වෙනවා. නිමිත්තක් වශයෙන් ආවා ඒ කර්ම නිමිත්තක් කියන්නේ එදිදී එතයාට හට ගන්නවා කියන්නේ මෙනෙහි කරන සිත. එතකොට මේ අවස්ථාවේදී තමයි විඥාන ධාතුව මේ කයින් නිකුත් වෙනවා ඒවත් පහ වෙනවා. සුද්ධෝ අපේත විඥානෝ නිරක්සංග කලින්දරා. මනස ධම්ම රූපය ඇති පැවතුන අවස්ථාවේදී විඥානයට ගන්නවා. ඒක මනෝ විඥානය. ඒ මනෝ විඥානය තමයි මේ සත්‍යයේ කයින් නිකුත් වෙලා යන්නේ පහ වෙලා යන්නේ. පහනේ අවස්ථාවේදී අපි කියනවා සම්මුති මරණය කියලා. දැන් පැහැදිලි කරෙන්න ඕනේ හැම දෙනෙක් සම්බන්ධයෙන් මේ සත්‍ය සංස්කෘතිය ඒවත් කාමාවචර, රූපාවචර, අරූපාවචර සියලුම ශාස්ත්‍ර වර්ගයාගේ ඔන්න ඔය සම්මුති මරණය සිදුවෙන්නේ ඔය ධර්මතාවය. දැන් අපි තේරුම් ඊළඟට මෙතනදී රහතන් වහන්සේලාට අවසාන අවස්ථාවේදී විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. එතනදී පස්ස නිරෝධය වෙනවා. එතන පස්ස නිරෝධී වුණාම තමයි භව නිරෝධයේ කියන ශක්තියට හිත සකස් වෙනකවත් හිත සකස් වෙන්නේ නැහැ. ඒත් වශයෙන්ම මෙතෙන්දී හිත නිදහස් වෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙන එක බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. පහනක් නිවිදියා සමානව හිත කයින් වෙන් වෙලා යනවා. ආන්ගේ අවස්ථාව උදා වුණා තමයි සහතන් වහන්සේලාගේ හිත ඊළඟට දැන් මෙහෙමයි. දැන් අපේ හිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනනේ සත්‍යයගේ. මේ හිතේ ක්‍රියාකාරීත්වමයි ලෝකේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. එතකොට මරණ මොහොතේදී අපිට සිදුවෙන ධර්මතාවය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රමාණිකුලව බුද්ධ දේශනාවේ අනුව. එතකොට එන්නේ ආයතන හයක් තියෙනවා. දැන් අපි සාකච්ඡා කරගෙන ගියේ සත්‍යයේ සිත් භවයට යාමේ ධර්මතාවයනේ. ඊළඟට සත්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මේ ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. මේ හය උපකාරී කරන තමයි සිත් පහළ වෙන්නේ. සිත් හටගන්නේ. මේ ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයේ තුල සිදුවෙන ධර්මතාවයේ පදනම් කරගෙන සිත් හයක් හයවල හට ගන්නවා. දැන් මේ සම්මුති මරණය කියලා එකක් දහසේ සිදුවෙනවා. ඒක තමයි අපි සාමාන්‍ය මරණය කියලා කියන්නේ. එතකොට සම්මුති මරණය සිදුවෙන අවස්ථාවේදී මේ කය සම්බන්ධයෙන් තියෙන ආයතනයන් පහක් ලොක් වෙනවා. මේ පහ තමයි අපි මුලින් සඳහන් කර විදිහට ඇස, කන, නාසය, දිව, කය. මේ පහම ලොකුණාට වැඩ කරනවා තව ආයතනයක්. ඒ ආයතනය කියන්නේ මන ආයතනය. එතකොට හැම සිතකදී දේශනාවේ සඳහන් වෙනවා හැම සිතක්ම සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන මනෝ පුබ්බං සමා ධම්මා මනෝ සිතා මනෝමය. මේ තමයි දේශනා පාඨී සාන්තිනායක දර්ශනය. මේ මන කියලා ඉන්ද්‍රියක් කියන නමුත් ඔක දෙෙන්න නැති වුණාට ඒකම ඉන්ද්‍රියක් බලවත් ඉන්ද්‍රියක් සත්‍යයේ
ක්‍රියාත්මක වෙනවා. ඕර්මස්ථා සකස් වීමේදී මන තමයි පූර්වාංගම වෙන්නේ. ශ්‍රේෂ්ඨ වෙන්නේ මුලට එන්නේ. ඒකට මරණ මොහොතේදී සම්මුතිය මරණය සිදුවෙන අවස්ථාවේදී ආයතන කය සම්බන්ධී තියෙන ආයතන පහම ලොකුණාට මන වැඩ. මන ක්‍රියාත්මකයි, මන බලවත්. එතකොට ආන්ගේ මන තේනවා ධම්ම රූප. ධම්ම රූප කියන්නේ සිතුවිලි. අපි මේ ජීවිත කාලය තුළදී ආයතනයි ක්‍රියාකාරීත්වය තිබ්බන්නේ. ඒකට මේ ආයතනයි ක්‍රියාකාරීත්වයේදී කරපු දේවල් ධම්ම රූප හේවත් සිතුවිලි වශයෙන් මනස ඇදී පවතිනවා. තන්නේ මනස ඇදී පවතිනා සිතුවිලි වල වර්ගීකරණයක් තියෙනවා. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්ථා කර්ම, ගරු කර්ම. මේ විදිහට තමයි වර්ගීකරණය කරන්නේ. මේ තුන් ඒවා උන්ට අහලා තියෙනවා. මේ හතරෙන් එකක් ඇදී පවතින අවස්ථාවේදී හට ගන්න සිත. ආනෙකට කියනවා ඒ සිතට කියන්නේ කම්ම නිමිත්ත හේවත් චිත්තය. කම්ම නිමිත්ත කියලා කියන්නේ අර අවසාන අවස්ථාවේදී කම්ම නිමිත්ත කියලා කියන්නේ නිමිත්තක් වශයෙන් හිතට එනවා. මන කියන ඉන්ද්‍රිය බොහොම බලවත්. ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්ථා කර්ම, ගරු කර්ම. මෙන්න මේ හතරෙන් එකක් අර අවසාන අවස්ථාවේදී මන කියන ඉන්ද්‍රියට ධම්ම රූප වශයෙන් ඇදී පවතින අවස්ථාවේදී චිත්තය කියලා කියන්නේ ඕකයි. සිතු වෙනවා අවස්ථාවේ සිතු වෙනව හට ගන්නවා සිත. චිත්තය. ඒ චිත්තය සාතන් වහන්සේලා හටගන්නෙත් නැහැ. කම්ම නිමිත්ත වශයෙන් සාතන් වහන්සේලා හටගන්නෙත් නැහැ. දැන් අපි ඔන්න ඔය අවස්ථාව ගැන තමයි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මේ භාවනාන් යෝගී යෝගාවචරය මේ නිමිත්තක් නොයන තැනට සිත දියුණු කරගන්න ඕනේ. ඒකට කියන්නේ අනිමිත්ත සමාධිය කියන වචනේනේ. අනිමිත්තය කියන්නේ සිත. එතකොට භවයට යන සිත ගැන තමයි අපිට මෙතනදී විශේෂයෙන් දැනගත්ත යුත්තේ. මොකද භවයට යන සිතට කියන්නේ පංච උපාදානස්කන්ධ සිත කියලා. පංච උපාදානස්කන්ධ සිත. නමුත් රහතන් වහන්සේලා හිතට කියන්නේ පංචස්කන්ධ සිත. ඒක සංහාවට නොගී සිතන්නේ. ඒ හිත භවයට යන්නේ නැහැ. භවයට යන්නේ පංච උපාදානස්කන්ධ සිත. ඒතකොට පංච උපාදානස්කන්ධ සිත කියන්නේ සංඛාර කියන වචෙන් තමයි ඔක්කොම උගාවක් එතෙන්දී කර්මානුකූලව ගලපලා ගන්න වෙන්නේ. සංඛාර සිත. ඒකට විසංඛාර සිත කියන්නේ රහතන් වහන්සේලාගේ සිත. අපේ සිත එකට කියන්නේ සංඛාර සිත. දැන් අපේ ජීවත් වෙන කාල සීමාව තුළදී ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා අපේ මේ ඉස්සරහ දැන් මතක් කිරීමක් කළා. ජීවත් වෙන සත්‍ය සම්බන්ධයෙන් ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හය තමයි ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට මේකේ ක්‍රියාකාරීත්වය අවසාන වෙනවා. දැන් අපි කියන්නේ සම්මුති මරණයක් කියලා එකක් තියෙනවානේ. මේ සම්මුති මරණයේදී සිදුවෙන ධර්මතාවය ගැන අපි හොඳට දැනුවත් වෙන්න ඕනේ. සාංශාරික වශයෙන් අවිච්ඡින්න පවත්වන්නා වූ මේ විඥාන නාම රූපයගේ ක්‍රියාකාරීත්වය තමයි භවයේ කියන්නේ පුනර්භවය කියලා වචනේ ඉදිලා තියෙන්නේ. එතකොට මෙතන සම්මුති මරණය සිදුවෙන අවස්ථාවේදී තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. සම්මුති මරණය සිදුවෙන අවස්ථාවේදී අපිට එනවා අපි මේ ජීවිත කාලයේදී කරපු කීප දේවල් මනස ධම්ම රූප වශයෙන් මේ සත්‍ය සම්බන්ධයෙන් තියෙන ආයතන හයෙන් පහක්ම අපිට පැහැදිලි. සත්‍යයේ තියෙන බලවත්ම ඉන්ද්‍රිය තමයි මනේන්ද්‍රිය. මන ආයතන, මනෝද්වාරය කියලා කියනවා. එතකොට මේ සත්‍යයේ සම්මුති මරණයේදී මේ ආයතන පහක් ලොක් වෙනවා කියලා මම මුලින් සඳහන් කළා. මොනවාද මේ ආයතන පහ? ඇස, කන, නාසය, දිව, කය. මේ පහම ලොක් වෙනවා, ක්‍රියා විරහිත වෙනවා, අක්‍රීය වෙනවා. ඒ අවස්ථාවේදී තමයි අර මන කියන ඉන්ද්‍රියට ධම්ම රූප එන්නේ. ධම්ම රූප එනවා. ධම්ම රූප කියන්නේ සිතුවිලි. ජීවිත කාලයේදී කරපු කීප දේවල්. ඒවා වර්ගීකරණය කරලා කියනවා ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්ථා කර්ම, ගරු කර්ම කියලා. ඔය හතරෙන් එකක් අනිවාර්යයෙන්ම මරණ මොහොතේදී මන කියන ඉන්ද්‍රියෙහි තියෙන ස්වභාවයට ඒක කියන්නේ ඒකේ තියෙන උපවත් ස්වභාවය නිසා ඇදී පවතිනවා. ඒ අවස්ථාවේදී මනෝච්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. ඔකට ධම්ම රූපයක් ඒවත් සිටිවිල්ල
මනස ඇදී පවතින අවස්ථාවේදී හට ගන්නා සිතක් ඒ කියන්නේ මෙනෙහි කරන සිත. ආනෙකට කියනවා කම්ම නිමිත්ත කියන්නේ තෝකමයි මෙනෙහි කර්මෙ නෙන්නේ. කර්ම සිතක් ආසන්න කර්ම වෙන්න පුළුවන්, ආචින්න කර්ම වෙන්න පුළුවන්, කටස්ථා කර්ම වෙන්න පුළුවන්, ගරු කර්ම වෙන්න පුළුවන්. අම්මා නිමිත්තක් ආවම සිතක් හට ගන්නවා. එතකොට සිතක් හටගන්නේ මොකක් නිසාද? නිමිත්තක් ආවම. මොකක්ද නිමිත්ත? කම්ම නිමිත්ත කියලා කියවයි. එතකොට මේ නිමිත්ත වර්ග හතරක් තියෙනවා. ආසන්න කර්ම වශයෙන්, ආචින්න කර්ම වශයෙන්, කටස්ථා කර්ම, ගරු කර්ම වශයෙන් මොනියම් හෝ කරපු කීප දේවල් එකක් මේ ධම්ම රූප වශයෙන් මනසාවම ඒක නිමිත්ත අනුසාරිය ගියා. එතකොට නිමිත්තක් ආවොත් තමයි විඥාන හටගන්නේ. නිමිත්තක් එන්නේ නැති තැන විඥාන හටගන්න බෑ කොහොමද? දැන් ඇහැට එන්නේ වර්ණ රූපේනේ. ඒකට රූපේ කියන එක ඇදී පවතනම චක්කු විඥාන ධාතු සකස් වෙනවා. දැන් සෝතේ තියෙන ශබ්ද රූපේනේ. ඒක නිමිත්තක් වශයෙන් වෙන ශබ්ද රූපේ. ඒ විදිහට කය සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්ව විරෝධ වුණා මනසෙන් ධම්ම රූප. ආනික තමයි නිමිත්ත කියන්නේ. ඒකනේ කම්ම නිමිත්ත කියලා අපි සඳහන් වෙලා තියෙනෝගයි. මේ නිමිත්තවම හට ගන්නවා විඥානය. එතකොට නිමිත්තක් ඇවිල්ලා හට ගන්නා විඥානෙට කියනවා මනෝ විඥානය කියලා. මනෝච පටිච්ච කම්මේසු උපදිති මනෝ විඥාන. මනෝච පටිච්ච කියන්නේ මනසා ධම්ම රූපේ හට ගන්නා විඥාන සත්‍යයට කියන මනෝ විඥානය. ආනේ මනෝ විඥාන හට ගන්නකොටම ආනික කියනවා කම්ම නිමිති ඊළඟට ගති නිමිති පහළ වෙනවා. ගති නිමිති කියන්නේ ඒ පත්‍ය උත්පත්ති ලැබෙන ස්ථානය සමාත පැහැදිලි දර්ශනය වෙනවා. ඒක තමයි ගති නිමිති. කම්ම නිමිති වෙනකොට ගති නිමිති වෙනවා. ඉතින් එතෙන්දී ප්‍රසංගි ලැබෙනවා. ඒක කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්. මේ ප්‍රසංගි ගන්න කර්ම නිමිත්තක් ආව නිසානේ. නමුත් රහතන් වහන්සේලාට පස්ස නිරෝධය වෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලාට මනස ධම්ම රූපෙන්නේ නැහැ. පස්ස නිරෝධය වෙනවා කියලා කියන්නේ ධම්ම රූපෙන්නේ නැහැ. විඥානස්ස නිරෝධේන. විඥානෙ දුක්ුණාට පස්සේ නැස්ති දුක්ඛ සම්භව. විඥානෙ දුක්ුණාම එකක් හටගන්නේ නැහැ. එතනින් භව නිරෝධය. ඒ බුදුහා දේශනාවේ තියෙන පහනක් නිවිකියා සමානම කිසිම නිදහස් වෙනවා. ආනික තමයි තුන් දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ රහතන් වහන්සේලා සිතත් අපේ සිතත් අතර තියෙන මේ අවස්ථා දෙක ගැන හොඳට යෝගාචරය තේරුම් ගන්න ඕනේ. භවයට යන්නේ කර්ම සිත්. නමුත් භව නිරෝධයේදී කර්මය හටගන්නේ නැහැ. හේතුව ආතන වහන්සේලාගේ ජීවපල කියනවා පස්ච නිරෝධය සිදු වන අවස්ථාවේදී විඥාන හටගන්නේ නැති නිසා. අපි දැන් එහෙනම් මෙන්න මේ ධර්මතාවයේ ප්‍රධාන කාරණේ කියන්නේ කොහොමද කියලා තේරුම් ගමු. විසංඛාර ගතං චිත්තං පන්නානං කයමයිදා. තවත් කාරණා මෙතෙන්ද පැහැදිලි කරගන්න ඕන පින්වත්නි. දැන් අපි මේ සිත දිනු කරගෙන යනවා. සිත දිනු කරගෙන සාමාන්‍යයෙන් මේ බෞද්ධයා බොහෝ විට කරනවා මේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. ඒ ආමිෂ පූජාවෙන් කෙරෙන්නේ භවයට අවශ්‍ය කරන්නා වූ කර්ම රැස් කර ගැනීම. ප්‍රතිපත්ති පූජාවෙන් කරන්නේ සමතහ විදර්ශනාව දිනු කරලා ඒ භවයට යනා වූ සිත හොඳ ආකාරව දැනගෙන භවය නිරුද්ධ කරගන්න විදර්ශනා භාවනා කරන්න ඕන. සමතහ විදර්ශනා භාවනාව සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් ධර්ම යටපත් කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ කෙලෙස් ධර්ම සමුච්ඡේදපාණය. අර මුලින් සඳහන් කළා පින්වත්නි මෙහෙම කතාවක්. මේ පින්වත්තුන්ට මතකයි. සත්‍යයේ සිත් භවයට යන අවස්ථාවේදී විඥාන හට ගන්නවා කියවනේ. මොකද කියවා මේ කර්ම හතරක්. ආසන්න කර්ම, ආචින්න කර්ම, අටස්ථා කර්ම, ගාරු කර්ම. ආසන්න කර්ම, ආචින්න කර්ම, අටස්ථා කර්ම, ගාරු කර්ම. දැන් මෙතෙන්දී මෙන්න මේ කර්ම හතර ගැන අපි හොඳට අවබෝධයක් කරගන්න ඕනේ. ආසන්න කර්ම කියන්නේ ජීවිතයේ අවසාන අවස්ථාවේදී මැරෙන්න සුළු මොහොතකට පෙර කරන ලද කර්ම බොහෝ විට එන්න පුළුවන්. ඒක එකෙමම එනවා කියලා නීතියක් නැහැ. අපි සතින්චයිනේ. ඔය පැත්තෙන් ඒ අවස්ථාව උදා වෙද කියලා අපිට දන්නේ නැහැ. නමුත්
ඒකට අපිට අත ගහන්න ගත්තා මේ ස්වභාව ධර්මයෙන් මේ කර්මයේ තේනවා. ඒක කියන්නේ ආසන්න කර්ම. ආචරණ කර්ම කියන්නේ මේ ජීවිත කාලයේදී උපෝසේ පුරුදු පුහුණු කරපු දේවල්. එක්ක හොඳ කර්ම වෙන්න පුළුවන්, නරක කර්ම වෙන්න පුළුවන්. ඒවා සමහර විට අපි ජීවිත කාලයේදී පුරුදු පුහුණු කරපු දේවල් ආසන්න කර්මයට අමතරව ආචරණ කර්ම වශයෙන් එන්නත් පුළුවන්. ඕකේ ඉදි කියන්නත් බෑ. ඒක අපිට පරිපාලනය කරන්න බෑ. අපිට ඒක අවශ්‍ය විදිහට සකස් කරගන්න බෑ. ඒක ස්වභාව ධර්ම කර්මසිකේ නැතිංචයින් තවත් කියනවා කටත්තා කර්ම. බලවත් වූ කර්ම. සමහර විට සමහර සමාජය තුළ බොහෝ කෙනෙක් අමුතු පින්දහම් කරන්නේ නැහැ. අමුතු බලවත් වූ පාප කර්ම කරන්නේ නැහැ. මේ බලවත් වූ සමහර විට කර්ම කටත්තා කර්ම විදිහට තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. තව කර්මයක් තියෙනවා ගරු කර්ම. ඔන්නෝ ඉතාම වැදගත්. ගරු කර්ම යම් කෙනෙක් මේ ගරු කර්ම වලින් එකක් කරලා තිබ්බොත් අර මුලින් කියවා ආසන්න කර්ම, ආචිර්ණ කර්ම, කටත්තා කර්ම කියන කර්ම තුන යටපත් කරගෙන මේ ගරු කර්මය තමයි එයාට අවස්ථාන සිටේදී ධම්ම රූපයක් වශයෙන් එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන ගරු කර්ම. දැන් මේ පින්වතුන්ට ඔන්න කාරණේ ගැන මම පැහැදිලි කරන අද දේශනාවේදී ඉතාමත්ම වැදගත් කාරණයක් විදිහට මේ පින්වතුන් අහලා තියෙන ගරු කර්ම, පාප කර්ම වල ගරු කර්ම විතරයි මේ පින්වතුන් අහලා තියෙන්නේ. පාප කර්ම වල කියන ගරු කර්ම බොහොම ප්‍රසිද්ධයි. අපි දහම් පාසල් වල ඉගෙන ගන්න යන කාලේ පවා පොරපතවලදී මේවා හොඳට දැනගෙන තියෙනවා. ඒක කියන්නේ පංච ආනන්තරී කර්මනේ. ඒක කියන්නේ ගරු කර්ම කිව්වත් එකයි, ආනන්තරී කර්ම කිව්වත් එකයි. මේ ගරු කර්ම පහකට මව මැරීම, පියා මැරීම, අහසන් වහන්සේලා මැරීම, ඊළඟට ආචාර්ය බුද්ධානන්ද වහන්සේගේ ශ්‍රීදී මේ ධාතු සැලවීම, සංඝ භේදය. මේ තමයි දේශනාව සඳහන් වෙන්නේ පංච ආනන්තරී පාප කර්ම විදියට. යම් කෙනෙක් මේ භවයේදී මේ වගේ පංචානන්තරී කර්ම කරලා තිබුණොත් එයාට ඒකාන්තයෙන්ම අර මරණ මොහොතේදී නිස්සක් වශයෙන් ඉන්නේ මේ ගරු කර්මයක්. ඒවත් ආනන්තරී පාප කර්ම පහෙන් එකක් වෙනවමයි. කරලා තියෙනවා නම් පමණයි. හැබැයි දැන් මේ තේරුම් ගන්න ඕන අපිට තියෙන හැකියාවක් තියෙනවා මේ ආනන්තරී කුසල කර්මයක් කරන්න. යම්සේ යෝගාවචරයේ බෞද්ධයෙක් මේ බුද්ධ ශ්‍රාවකයෙක් ආනන්තරී පාප කර්ම කළා නැත්නම් එයාට හැකියාව තියෙන මේ මනුෂ්‍ය වශයෙන් උත්පත්ති ලැබූ මොහොතේදී ආනන්තරී කුසල කර්මයක් කරන්න. ආනන්තරී ගරු කර්මයක් කරන්න. එන්නේ මේ ගරු කර්මය මොකක්ද කියලා අපි බෞද්ධයන් වශයෙන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක තාමත්ම වැදගත් කාරණයක්. නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රතිපදාව වෙන ආර්ය ශ්‍රාවකයන් විසින් විශේෂයෙන් දැනගත යුතු කාරණයක්. දැන් ඕනම දෙයක පින්වත්නි කියනවා පින කියලා එකක් තියෙනවා නම්, පව කියලා එකක් තියෙනවා නම් තියෙනවාමයි. හොඳ කියලා තියෙනවා නම් නරක කියලා එකක් තියෙනවා. විද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව කියලා එකක් තියෙනවා. ලෝකේ කියලා එකක් තියෙනවා නම් ලෝකෝත්තරයකුත් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ඒ වගේම මේ පාප කර්ම වල ආනන්තරී පාප කර්ම වගේම ආනන්තරී කුසල කර්මක් තියෙනවා. ආනන්තරී කුසල කර්ම. දැන් බලන්න මේ ආනන්තරී කුසල කර්ම මොනවාද කියලා. බොහෝ විට අපි මේ දේශනාවලදී මේ කාරණේ ඉදිරිපත් කරනකොට පොතේ මේ ගැන ඇත්ත වශයෙන්ම අවබෝධ කරගෙන නැහැ. ඒ අය ආනන්තරී කුසල කර්ම විදිහට ඉදිරිපත් කරන්නේ අටමහා කුසල. මේ අටමහා කුසල්නේ. නමුත් ඒක මේක අදාළ නැහැ. අටමහා කුසල් ආනන්තරී කුසල කර්ම වලට අයිති වෙන්නේ නැහැ. ඒවා අටමහා කුසල් පමණයි. නමුත් ආනන්තරී කුසල් කිනොතේ අටක් තියෙනවා. මේ අට තමයි සෝවාන් මාර්ගසිත ඊළඟට ඵලසිත. සකෘදාගාමී මාර්ගසිත ඵලසිත. අනාගාමී මාර්ගසිත ඵලසිත. අරහත් මාර්ගසිත ඵලසිත. මෙන්න මේ
ලෝකෝත්තර මාර්ග සිත් 4යි ඵල සිත් 4 තමයි පින්වත්නි ආනන්තරි කුසල් සිත් කියලා කියන්නේ. ආනන්තරි කුසල් සිත්. දැන් එනම් මෙන්න මේ ආනන්තරි කුසල් සිතක් වඩා ගැනීම අපි විසින් කළ යුතුයි. කාමාවචර සිත් අනිවාර්යයෙන් වැඩිවොත් කාම ලෝකයට යනවා. සතර පායට යන්නත් පුළුවන්, දීර්ඝ ලෝක හයට යන්නත් පුළුවන්, මනුෂ්‍ය ලෝකයට යන්නත් පුළුවන්. 11 කාම ලෝකයට යනවා. කාමාවචර කුසල් සිත් වැඩිවොත් රූපාවචර කුසල් සිත් වැඩිවොත් රූපාවචර බ්‍රහ්ම ලෝකයට යනවා. අරූපාවචර කුසල් සිත් වැඩිවොත් අරූපාවචර ලෝකයට යනවා. හැබැයි ඒ තුන් ලෝක ධාතුවෙන්ම අත්‍යදීන්ට නම් සම්බුද්ධ ශාසනයක් ලෝකෙට පහළ වුණ කාලයකදී කරන්න තියෙන එකම වැඩේ මොකද්ද? සෝවාන් මාර්ග සිත් වඩන්නයි. සෝවාන් මාර්ග සිත් වැඩිම තමයි අපි විසින් කළ යුත්තේ. එහෙනම් මේ ශාසනයක් පහළ වුණ කාලයකදී ඒ සඳහා ආතිනායකයන් වහන්සේ නිර්දේශ කරලා තියෙනවා විශේෂ ධාරාවක්. ඒ විශේෂ ධාරාව සෝවාන් මාර්ගයට, සකෘදාගාමී මාර්ගයට, අනාගාමී මාර්ගයට, අරහත් මාර්ගයට එකසේ අදාළයි. මොනවාද මේ විශේෂ ධාරාව? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර හටිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ 37 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ විශේෂ ධාරාව ලෝකයට පහළ වෙන්නේ සම්බුද්ධෝත්පාද කාලේ පමණයි. අබුද්ධෝත්පාද කාලේදී මේ විශේෂ ධාරාව අපිට දකින්නවත් අහන්නවත් ලැබෙන්නේ නැත. ඒ වගේම මේ අර මාර්ගසික 4යි, ඵලසික 4යි ලාභිත්වය ඇත්තා වූ ආර්ය ශ්‍රාවකේ අබුද්ධෝත්පාද කාලේදී මේ ලෝක ධාතුවේ පහළ වෙන්නේම නැත. එහෙනම් බුද්ධෝත්පාද කාලයක සම්බුද්ධ ශාසනයක් තුළ පමණයි මේ 8 දෙනා වහන්සේ ලෝකයට පහළ වෙන්නේ. එහෙනම් ඒ 8 දෙනා වහන්සේගෙන් එක් පළවෙනි ආර්ය ශ්‍රාවකේ බවට අපි පත් වෙන්න ඕන. එන්නකින් තමයි සෝවාන් මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකේ වඩන බවට පත් වෙනවා කියන්නේ. අබබ්බෝ යාව කාලං කාතුං සාවන සෝතාපට්ටි ඵලං සච්චරෝති. යම්සේනේ මේ සංසාරික දුක එක්තරා ප්‍රමාණයක් දැනගෙන මේ සසර දුකෙන් අත්මිදෙන්න ඕනේ කියන ඒකායන අදිස්ථානය ඇති කරගෙන මේ බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් එයාට කියන්නේ සෝවාන් මාර්ගය. යම් කෙනෙක් මේ සෝවාන් මාර්ගයේ හරියට වඩනවා නම් එයා කවදාකවත් ඵලයටපත් නොවි මැරෙන්නේ නැහැ. හේතුව කිසිම ආර්ය ශ්‍රාවකේ මාර්ගයේ මැරෙන්නේ නැහැ. කිසිම ආර්ය ශ්‍රාවකේ මාර්ගයේ මැරෙන්නේ ඵලයටපත් වෙලාම තමයි මැරෙන්නේ. ඒ ශ්‍රාවණවහන්සේ එතෙන්දි පැහැදිලි කරනවා, දේශනා කරනවා, සාහිතික කරනවා. අබබ්බෝ යාව කාලං ධාතුං ශාවන සෝතාපට්ටි ඵලං සච්චරෝති. අභාව්‍යයි කිසිම දෙයකින් සිටින්නේ මාර්ගය හරියට වඩන්න. එහෙනම් ඒ සඳහා බුදුහාඳුරෝ නිර්දේශ කළ තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තමයි සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසකාරය, ධම්මානුපස්සන ප්‍රතිපatti. මහා පඤ්ඤ සූත්‍රයක පැහැදිලි කරනවා පඤ්ඤා කාමයෙන් ගහපති අරිය ශ්‍රාවකයන මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා අරහන්ත බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා යම් කෙනෙක් කැමති නම් එයාගේ ඉල්පැද්මේතෝ අරුණ හතරක් මහත්සේ පැහැදිලි කරනවා. පඤ්ඤා කාමයෙන් ගහපති අරිය ශ්‍රාවකයන පඤ්ඤා සංවත්තනිකා ප්‍රතිපදා ප්‍රතිපදිතබ්බා අරුණ හතරක් ප්‍රතිපදා හතරක් යෙදෙන්න මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා හතමේ සත්තාරෝ කොහොමද මේ හතර සත්පුරුෂ සංසේවෝ සත්‍යම ශ්‍රවණ යෝනිසෝ මනසිකාරෝ ධම්මාර්ගම ප්‍රතිපatti ඉමේකෝ චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා මහා පඤ්ඤතාය සංවස්සති. යම් කෙනෙක් මහා ප්‍රඥාව ලබා ගැනීම සඳහා සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මාර්ගම ප්‍රතිපatti කියන මේ සෝතාපට්ටි අංග හතර යම් කෙනෙක් වඩනවා නම්
එයාට ඒ කාන්තියම මේ භවය තුළදී සෝවාන් ඵලයට පත් වෙලා මේ සසර ගමන බව හතක් නිවන් දැකීමට අවස්ථාව උදා කරගන්න පුළුවන්. එහෙනම් මම මෙතෙන්දී මතක් කරේ ආනන්තරයේ කුසල සිතක් වැඩිීමේ ප්‍රතිපදාවේදී පිටියානන්ද වහන්සේ අපිට අනුමත කළ තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම. පින්වත්නි, මේ බෝධිපාක්ෂික ධර්ම එළිදක්වන්නේ සම්බුද්ධෝත්පාද කාලයක පමණයි. මේ බෝධිපාක්ෂික ධර්ම වඩනකොට පළවෙනි මේ සත්‍ය සසරේ දැනිතවන සංයෝජන තුනක් තියෙනවා. ඒ කාන්තිය සිද්ධ දෙයක්. එකක් තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එයා ඊට පස්සේ සාධාතම සතර අපායන් අත්දිනවා. බව හතක් ඇතුළේ නිවන් දකිනවා. එයාට කියන්නේ නියතෝ සම්බෝධි පරායන. එයා නිවනට නියත වෙනා උත්සමයේ බවට පත් වෙනවා. ඒ වගේ උත්සම ප්‍රතිලාභය අපේ අසට දැන් පත් වෙලායි තියෙන්නේ. අපි ඒ ප්‍රතිලාභයේ කිසිේ ප්‍රතික්ෂේප නොකර, ඒ කියන්නේ ප්‍රතිලාභය සමාජයේ සංසිකේ සමාජම අයිති දෙයක් කියන හැඟීම ඇති කරගෙන ඒ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව කියදෙන්න ඕන. ඒ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව කියදෙන්න ඕන. ඒ ප්‍රතිපදාව තමයි මුලින් සඳහන් කරේ මහා පඤ්ඤ සූත්‍රයේදී සත්තු සංසේවේ සත්‍ය ශ්‍රවණීය යෝනිසෝ මනසාරේ ධම්මාගම ප්‍රතිපත්ති. දැන් මෙන්න මේ කාරණා දේශනා කරලා තියෙන අන්තිම අවස්ථාවේ දේශනාවේ ඉමේකෝ සත්තාරෝ ධම්මා භාවිතා බහුලිකතා ආපඤ්ඤිකායි සංවත්තති. කරුණු හතර විතර භාවිතා බහුලිකතා කරන මේ යෝගාවචරයාට මේ භවී තුලදී අර සංයෝජන 10න් 3ක් ඇති කරගෙන ආදි ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. ඉතින් එතනදී පැහැදිලි කරන්නේ සමතහ දර්ශනා භාවනා දිනු කරගත්තාම ඔය සිතේ තියෙන උපදේශන ඉස්සගාම කරගංග වශයෙන් අතපත් කරගන්න පුළුවන් ධ්‍යාන භාවනාවෙන් කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දු උද්දච්ච කුක්ඛේ කියන නිවතරම පායටපත් කරගෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන තුන්වෙනි ධ්‍යාන තමයි උපේක්ඛා ඒකාග්‍රතාව සහිත මදහත් ශක්තිමත් මනස සකස් වෙන්නේ. ආන්‍ය වාසක්තිය ඇති කරගෙන, ඒ කියන්නේ සමථය හොඳට දියුණු කරගෙන ඊළඟට විදර්ශනා භාවනා කරනවා. ඒ විදර්ශනා භාවනා කිරීමෙන් තමයි අර සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ. සත්‍යයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ආන්‍ය තමයි මේ භවීදී සෝවාන් ඵලස්තිය කියලා අපි ප්‍රකාශ කරන්නේ. එයා අවදාපස් සතර පායට යන්නේ නැහැ. නැත්නම් භවං අස්සමං ආදියන්ති අටේඥාත් භාවයක එයාට කවදාකවත් නැහැ. ඉතින් ඒ උත්තම ඵලලාභීත්වය ලබා ගැනීමට නම් විසංකාරික සකස් කර ගන්න ඕන. විසංකාර කරගන්න නම් එහෙනම් විදර්ශනා භාවනාවමයි කරන්න තියෙන්නේ. විදර්ශනා භාවනාව තමයි විසංකාර සකස් කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් විදර්ශනා භාවනාව කියන්නේ කොහොමද කියලා වෙනම ඒක සිතානුපස්සනාව සම්බන්ධයෙන් තියෙන කමඨා හොඳ දිනු කරගන්නත් ඕන. කොහොමද අනිත්‍ය කනාත්ම වඩන්නේ කියලා තේරුම් ගන්නත් ඕන. ඉතින් මේ සූර්යයෙන් නමුත් මේ ලෝකවාසී සත්‍යය නිවන් දැකීම සඳහා ප්‍රතිපදාවක දෙනවා. අපි ඒ ඇයට මේ ධර්ම විහරණයේ තියෙනා සාංගෘෂ්ටික ගුණය මේ ලෝක වශයෙන් ආර්ය ඵලයට පත්වලා නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙන බව හේතු ගන්නන්ට මේ පින්වත්තුන්ට තමන් යන ගමන තව තවත් දියුණු පවුණු කරගෙන සමාගයේ ගමන සාර්ථක කරගන්නයි මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී තවත් මේ වගේ දේශනාවක් පවත්වලා ඔය ඇයට තියෙන මේ පින්වත්තුන්ට තියෙන දහම් ගැටලු ගැන යම් ගැටලු තරක් තියෙනවා නම් ඒවා නිරාකරණය යන්න පුළුවන්. විදර්ශනා භාවනාව හා සමත භාවනාව ගැන කියන්නේ කුමක්ද කියන එක අපි තේරුම් කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. හොඳයි, හැම දිනකටම සිතුවන් සරණයි. සාදු සාදු සාදු. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අද දවසේදී අපි වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉතාමත්ම වටිනා ධර්ම කොටස ස්වාමීන් වහන්සේ හේතු බොහොමයක් ඒකට තියෙනවා. අපි පසුගිය දිනවල සාකච්ඡා කළා මේට සම්බන්ධ කරගත හැකි තවත් වෙනස් ධර්ම කියන්නේ මනෝ ධාතු ගැන, මනෝ විඥානය ගැන,
විඥානය කියන්නේ මායාවක් කියන කාරණාව ගැන සාකච්ඡා කළා. ඉතින් ඉන්පසුව මේ දේශනාවලට මේ සාකච්ඡාව ඔස්සේ පසුව සාන්දීප කල්යාණ මිත්‍රයන් අපිට සමග විවිධ දේවල් කතා කරා. රහතන් වහන්සේ කෙනෙක්ගේ සිතක් වැඩ කරන හැටි, උන්වහන්සේගේ ස්පර්ශ නිරෝධය ගැන අපි මේ කල්යාණ මිත්‍ර කතා කරා. ඉතින් ඔබ වහන්සේද මතු කරපු දේවල් අපිට බොහොම ගැළපෙනවා, සම්බන්ධයි. අපි ඒ ඔස්සේ හෙට දිනේදී වැදගත් සාකච්ඡාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. එhmenan අද දවසේදී මේ සම්බන්ධ වූ සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මම අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් අද දවසේදී මේ ධම්සභා මණ්ඩපයට වැඩම කළ මේ දිනවල පන්සල් වැඩ වාසය කරන ශ්‍රී ලංකාවේ මීනුවන්ගොඩ පළාතේ යටින ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන ගම්පහ සිරිසීවලි ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදෙනා වෙනුවෙන් මම උන්වහන්සේ පතන බෝධියකින් සත්‍ය අවබෝධය කරගෙන මේ සංසාර ගමන නිමා කර ගැනීමට මේ අද කළා වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව මහත් වූ හේතුවක් වේවායි ඊටමත්ම කුසල් සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේ සාකච්ඡා අවසන් කිරීමට මම ඔබ වහන්සේට මේ වෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් සාකච්ඡාව නිමා කිරීමට අපි මම ඔබ වහන්සේට වෙන්න තිරුවන් සරණයි. බොහෝම වැදගත් කාරණාවක් අපි ඉදිරිපත් දුන්නේ. අසර දුක නැති කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි ඉතින් සකස් කරගන්න ඕනේ. සියලුම අවශ්‍යතාවයන් අපි ලැබිලා තියෙනවා. ඒ අවශ්‍යතාවයන්ගේ වටිනාකම තේරුම් අරගෙන ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙලා මේ භවයේදී සෝවාන් සකෘදාගාමී අනාගාමී අත්පත් මාර්ගඵල ලබාගෙන නිවන් සුවපත් වීමට මේ සත්‍යම දේශනාව මහපොතාරී දේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමදෙම සම්බුදු සරණයි සදහම් පීඨයි සාගරකවරම. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මානන්දං බුද්ධ පුත්තං නමමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං පදන්තං පදමෝ. සාදු සාදු සාදු. හැමදාම තෙරුවන් සරණයි.